කාරකාත්මක වර්ධකයක් ඔප්පෑම්ප් එකක් කියන්නේ මොකක්ද කියලා තමයි මේකෙන් කියලා දෙන්න හදන්නේ. අපි බලමු. ඔප් ඇම්ප් ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් කියලා කියන කාරකාත්මක වර්ධක කියලා. ඇත්තටම මේක IC එකක්. ඒ කියන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එකක්. ඒ කියන්නේ සර්කිට් එකක් පොඩි කරලා හදපු එකක්. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ ඔප් ඇම්ප් එකේ පරිපථ සංකේතය කියලා. ඒක මෙන්න මේ වගේක්. මම අඳින විදිය හොඳට බලන්න. මෙතනින් ඍණක් තියෙනවා, මෙතනින් ධනක් තියෙනවා. මතක තියාගන්න ඒත් එක්කම කියාගෙන යන්න මේ කාරකාත්මක වර්ධකයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඉන්පුට් දෙකක් තියෙනවා. ඔය වගේ ඍණ පැත්ත, ධන පැත්ත, ඒ වගේම අවුට්පුට් එකක් තියෙනවා. ඒ වගේම මේක පවර් ඔන් වෙන්න. හරි මේ ක්‍රියාත්මක වෙන්න මම දෙන්න ඕන ධන VS එකක්. ඒ වගේම ඍණ VS එකක්. VS කියන්නේ source voltage එක. හරිද? දැන් උදාහරණයක් මෙතන අපි හිතමු දවසෙන් ධන 12ක් දෙනවා නම් මෙතන අනිවාර්යයෙන් ඍණ 12ක් දෙන්න. එතකොට තමයි යා ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒක තමයි ක්‍රම. ඒක තමයි කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය source voltage එක කියන්නේ. ඕක තමයි ඇත්තටම කාරකාත්මක වර්ධකයේ පරිපථ සංකේතය. හරි. ඕකේ දැන් පේනවා ඇති. මේකේ විශේෂත්වයක් තමයි ඉන්පුට් දෙකක් තියෙනවා. ඒ වගේම ධන VS ඍණ VS කියලා එයාව ඔපරේට් වෙන්න, එයා ක්‍රියාත්මක වෙන්න ඕන වෝල්ටේජ් දෙකක් දෙන්න ඕන. එතකොට තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අවුට්පුට් එක යනවා. හරිද? අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන. ඕකේ. ඇත්තටම කාරකාත්මක වර්ධකයක් අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේක පුළුවන් වෝල්ටීයතා වර්ධකයක් ලෙස පාවිච්චි කරන්න. තව එකක් තමයි මේක පුළුවන් වෝල්ටීයතා සංසන්දකයක් ලෙස පාවිච්චි කරන්න. කම්පැරේටර් එකක් විදියට. ඒ කියන්නේ උදාහරණයක් මේ ඍණ පැත්තේ තියෙන වෝල්ටේජ් එකද වැඩි, ධන පැත්තේ තියෙන වෝල්ට් එකද වැඩි. එතකොට ඒක අනුව අවුට්පුට් එක මම මොකද්ද දෙන්නේ? ඔන්න වගේ තීරණ ගන්න පුළුවන් හැකියාවකුත් තියෙන ඔය ඔප් ඇම්ප් එකට. ඒ කියන්නේ කාරකාත්මක වර්ධකයකට. තව එකක් තමයි මේක ස්විච් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේ ප්‍රයෝජන ගන්නත් පුළුවන් මේ කාරකාත්මක වර්ධකේ. තව එකක් තමයි එකතු කිරීම, බෙදීම වගේ ගණිත කර්ම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මැතමැටිකල් ඔපරේෂන්ස් කරන්න පුළුවන්. ඒක නිසා තමයි මේකට ඔපරේෂන් ඇම්ප්ලිෆයර් කියන්නේ. හරිද? දැන් අපි බලමු මේ අග්‍ර මොනවද කියලා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. VI ධන. ඔන්න ඔහොම එකක් තියෙනවා. VI ධන කියලා. හරිද? ඔන්න ඕකේ තේරුම තමයි VI ධන කියන එකේ තේරුම තමයි අනපවර්තන අග්‍රය කියන එක. ඒ කියන්නේ අපවර්තනය නොවන ප්‍රධානය. ඔක අනපවර්තන ප්‍රධානය කියලාත් කියනවා. ඒ අග්‍රයට කියන්නේ එහෙමයි. අනපවර්තන ප්‍රධානය කියලා කියනවා. අපි කියන්නේ අපවර්තනය නොවන ප්‍රධානය. එතන අපවර්තනය වෙනවා කියන්නේ ඉන්වර්ට් වෙනවා. දැන් මම ඊළඟ ඩයග්‍රෑම් එකක් ඇඳලා පෙන්නනවා. ඒකෙන් තේරෙයි. හරිද? අනපවර්තන ප්‍රධානය කියලා කියන්නේ. ඒ කියන්නේ අපවර්තනය නොවන ප්‍රධානය. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙහෙම. මම මෙතන ලියන්න. VI ඍණ කියලා. VI ඍණ. ඕකෙන් කියන්නේ මෙන්න මේක. VI ඍණ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අග්‍ර. මෙන්න මේක. VI ඍණ. ඔන්න ඍණ අග්‍රයෙන් කියන්නේ අපවර්තන ප්‍රධානය. ඒ කියන්නේ එතෙන්ට සිග්නල් එකක් දුන්නොත් එයා ඉන්වර්ට් වෙනවා, අපවර්තන වෙනවා. ඒක නිසා තමයි ඒකට අපවර්තන ප්‍රධානය කියන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රධානයක් කියන්නේ මේවට. හරි කියන්නේ ආදානය කියලාත් කියන ඉන්පුට් එක. ප්‍රතිදාන කියන්නේ මෙන්න මේකට. අවුට්පුට් එක. හරිද? ඔය පරිපථ සංකේතයේ තියෙන පොයින්ට් ටික තමයි මම කියලා දුන්නේ. හරිද?
අපි බලමු ඕකේ කොහොමද මේ අපවර්තන ප්‍රදානයයි අනපවර්තන ප්‍රදානයයි කොහොමද පාවිච්චි වෙන්නේ, ඒක දුන්නම කොහොමද මේව අපවර්තනය වෙන්නේ කියන සිග්නල් ටික අපි පොඩ්ඩක් බලමු මේ ඩයග්‍රෑම් එකෙන් ඊළඟ එකෙන්. හරි. ඔව් ඉන්න. අපි බලමු මෙන්න මෙහෙම. මං අඳිනවා මෙතන ඊළඟට ඔප් ඇම්ප් එකක්. මෙන්න මෙහෙම ඔප් ඇම්ප් එකක් අඳිනවා. හරිද? ඕකේ වෙනද වගේ ඍණ තියෙනවා ධන තියෙනවා. මෙතන මොකද්ද? ධන වෝල්ටේජ් සෝස් එක. මෙතන ඍණ වෝල්ටේජ් සෝස් එක. මෙතන අවුට්පුට් එක. මතක තියාගන්න වෙන දේ. හරිද? මම මෙයාගේ එක පැත්තක් ග්‍රවුන්ඩ් කරනවා. මේ ධන පැත්තට VI කියලා සිග්නල් එකක් දෙනවා. ධන පැත්තට දෙන්නේ. ඍණ පැත්ත ග්‍රවුන්ඩ් කරනවා. මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික වල ග්‍රවුන්ඩ් කරනවා කියන්නේ අපි මෙතන සාපේක්ෂව බිඳු වෝල්ට් කියලා ගන්නවා කියන්නේ. හරිද? මම ධන පැත්තට වෝල්ටේජ් එකක් දෙනවා. එතකොට මෙහෙමයි වෙන්නේ. එතකොට අපිට හිතන්න මේ ධන පැත්තට දෙන වෝල්ටේජ් එකේ සිග්නල් එක මෙහෙම එකක් කියලා. ඔහොම සිග්නල් එකක් ආවොත් මෙයාගේ අවුට්පුට් එක විදියට යන්නේ ඒ වගේම එහෙම එකක්. හරිද? එහෙම එකක් තියෙනවා. දැන් හිතන්න මම සිග්නල් එකක් කියනකොට මෙහෙම වේව් එකක් වගේ නේ යන්නේ. ඔන්න ඔහොම සිග්නල් එකක් දෙනවා. අපි මොකද්ද වෙන්නේ? මේක ඔහොමම යනවා. කිසිම වෙනසක් නැහැ. ඒ විදියටම යනවා. ඒ කියන්නේ අපවර්තනය වෙලා නැහැ. හරිද? දාලන්න ඒකේ ඉන්පුට් එක දීලා තියෙන ධන ප්‍රදානයට. ධන ප්‍රදාන කියන්නේ මොකද්ද? අනපවර්තන ප්‍රදානය. කියන්නේ අපවර්තන නොවන ප්‍රදානයට. අපවර්තන නොවන ප්‍රදානයට මෙන්න මේ වගේ මම සිග්නල් එකක් දුන්නම එයා අවුට් වෙලා යන්නේ ඒ වගේම සිග්නල් එකක්. වෙනසක් වෙන්නේ නැහැ සිග්නල් එකේ. හරිද? ඔක තමයි අපවර්තනය නොවන. එනම් අනපවර්තන ප්‍රදානයට සිග්නල් එකක් දුන්නම වෙන දේ. ඒකයි අපවර්තනය නොවන කියන්නේ. ඍණ ප්‍රදානය ග්‍රවුන්ඩ් කරලා. එතකොට ඒකට සම්බන්ධයක් කියලා නැහැ. ඒකේ බිඳුවයි වෝල්ටේජ්. හරි. අපි දැන් ඔහොම බලමු. ඔව් දැන් ඔය අපි ග්‍රවුන්ඩ් කළා අපවර්තන ප්‍රදානය ග්‍රවුන්ඩ් කළා අනපවර්තන ප්‍රදානයට දුන්නමනේ ඔහොම වෙන්නේ. ඒ වගේම අපවර්තන ප්‍රදානයට දුන්නොත් ඒ කියන්නේ මෙහෙම. මම තව එකක් මෙතන අඳින්න. ඕකේ ඍණ තියෙනවා ධන තියෙනවා. හරි. මේකේ ධන VS මෙතන මේක ධන VS මෙතන ඍණ VS. හරිද? එතකොට මෙතන අවුට්පුට් එක කියලා ගමු. මෙතන මම ඍණයකට තමයි මේ පාර දෙන්නේ සිග්නල් එක. ධනය ග්‍රවුන්ඩ් කරනවා. ධනය ග්‍රවුන්ඩ් කරනවා කියන්නේ 0 වෝල්ට්. හරි. මතක තියාගන්න මෙන්න මේක දැන් මම මේ කියලා දෙන්නේ. ඍණයකට තමයි සිග්නල් එක දෙන්නේ. හිතන්න මම ඍණයකට දෙනවා මම මෙතන අදින්නම්. ඍණයකට දෙනවා මෙහෙම සිග්නල් එකක් මේ ඉන්පුට් එකට. ඔහොම එකක් දුන්නොත් මතක තියාගන්න මෙන්න මේ අවුට්පුට් එක විදියට මට එන සිග්නල් එක මෙන්න මේ වගේ වෙනවා. ඉන්වර්ට් වෙනවා අනිත් පැත්තක එනවා. ඕක තමයි අපවර්තන වෙනවා කියන්නේ. හරිද? ඒ කියන්නේ මම දැන් දීලා තියෙන අපවර්තන ප්‍රදානයට. මං අපවර්ධන ප්‍රදානයට මෙන්න මේ වගේ සිග්නල් එකක් දුන්නොත් අපවර්ධන ප්‍රදානයට මෙන්න මේ වගේ සිග්නල් එකක් දුන්නොත් එයාගේ අවුට්පුට් එක විදියට මට පෙන්නන්නේ උන්න ඔහොම සිග්නල් එකක්. එයා අපවර්තනය වෙලා. මෙන්න මේ වගේ. මෙහෙම දාන සිග්නල් එක මෙහෙම වෙනවා. ඒ වගේම අනිත් දෙවනාර්ධ චක්‍රේ මෙතන ඍණ පැත්තේ තියෙන්නේ. මේකේ දෙවනාර්ධ චක්‍රේ ධන පැත්තට එනවා. ඔක තමයි අපවර්තන ප්‍රදානයයි අනපවර්තන ප්‍රදානයයි කියන එකේ තේරුම. සහ අපවර්තන ප්‍රදානයට සිග්නල් එකක් දුන්නොත් අවුට්පුට් එක එන විදියයි අනපවර්තන ප්‍රදානයට ඉන්පුට් එකක් දුන්නම ඒක අවුට්පුට් එක වෙන දේ. අනපවර්තන ප්‍රදානයට දුන්නොත් අවුට්පුට් එකේ ඉන්පුට් එක වගේ මේ විදියටම එනවා. අපවර්තනය වෙන්නේ නැහැ.
අපවර්තන ප්‍රධානට මේ වගේ දුන්නොත් කෙලින්ම ඉන්වර්ට් වෙනවා. මෙහෙම යන එක මෙහෙම. තමයි පළවෙනි පාඩම. අපි ඊළඟ සෙක්ෂන් එකෙන් හම්බ වෙමු කාරකාත්මක වර්ධකයේ අපේ තියෙන විවෘත පුඩු සංවෘත පුඩු කියලා අවස්ථා. ඒක පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. හරි. වීඩියෝ එක බලුවට thank you.